කොහොමද ඔයාලට අද මම ඕඩර් එකට හදන ගමන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මට මෙන්න මේ වගේ තමයි ඕඩර් එකට හම්බ වුණේ. මෙන්න මේ ටිකක් හදලා එවන්න කිව්වා. මෙන්න මේ මල් වලින් කටු මේ කටු වර්ගයක් හදලා දෙන්න කියලා කිව්වා. මේ බෑන්ඩ් වලටත් හදලා දෙන්න කිව්වා මල් ගහලා. ඒකට ලෑස්ති වෙන ගමන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මාත් ගෙදර ඉන්න ගමන් මේ වගේ දෙයක් හදන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මමත් පටන් ගත්තා. ඉතින් මම ළඟ තියෙන කඩවල වලට ටික ටික මේවා හදා දානවා. ඒකෙන් පොඩි ලාභයක් තියෙනවා මට. ඔයගොල්ලෝ ඉතින් නිකන් ඉන්නේ නැතුව මේ වගේ පොඩියට කරලා බලන්න ඉස්සලා. මාත් ඉතින් මේ එහෙම තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ටික ටික මේ හදන්න මේ පෙරමුණ පොඩ වැඩි වෙන්න ගත්තම හැදුවම. ඉතින් මට දැන් පොඩ මේ ඕඩර්ස් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට තමයි මම පෙන්නන්න එකක් වෙන්න හැටි. එච්චර මේ මහ ලොකු දෙයක් මේකට වෙන්න දෙයක් නැහැ. මේ පොඩි මුදලකින් පටන් අරගෙන පස්සේ ටික ටික මේ කරගෙන යන්න පුළුවන්. බලමුකද කොහොමද කරන්නේ. මම ඉස්සලාම මෙන්න මේ කට්ට තමයි හදලා පෙන්නන්න යන්නේ බලන්න කියලා. මේ විදිහට පටි කැල්ල මේ ක්ලිප් එකේ ගන්න තමයි මම ගත්තේ. මේක සෙන්ටිමීටර් 2.5 ක්‍රොස් ග්‍රේන් රිබන් කැල්ලෙන් තමයි මේ අරන් තියෙන්නේ. ඒක මෙහෙම මේ දෙකට නමලා මේ විදිහට රවුමක් වගේ මම ලේසියට මේවා මහ ගන්නවා. නැත්නම් මෙහෙට ගැලවෙනවනේ හොඳ හයියට තියෙන්න ඕන නේද? මේවා මහ ගන්නවා උත්තට. මහලා තමයි මේ සේරම ලෑස්ති කරගෙන ඉවරලා තමයි මේ ටික හයි එකට සෙට් කරගන්නේ. තාම මේ කුත් කරලා නැහැ මේ කොහොමද අඩු. හදන ගමන් තමයි මම මේ වීඩියෝ කරේ. ඔයගලන්ටත් බලන්න ඉතින් කරන විදිය. පෙන්නලම නෑ මම මෙච්චර කල් ෂෝට් වීඩියෝ බදා හිටියේ. ඒකින්ද මේ කරන්න හිතුණා. ඒකයි මම මේ දැම්මේ. වීඩියෝ එකක් කරේ. බලමු අද කොහොමද මලක් හදන්නේ මේ කියා ක්ලිප් එකක් මලුත් හදලා තියෙන්නේ. ඒ වගේ තියෙනවා හදන්න. මෙන්න මේ මල. ක්ලිප් එකට ගහන්න තමයි තියෙන්නේ. තාම ඉවර නෑ ඒවා. මේක මේ උඩ හරිය හැදලා ඉවරයි. ඒක මෙන්න මේක. දැන් මේ යට කොටස හදා ගන්න ඕනේ. ඒකත් මේ විදිහට හොඳට පුච්චගෙන මේ විදිහට හදාගත්තම ලේසි. ඊපස්සේ තියාගෙන යන්න තියෙනවා අහ. මේ විදිහට හරි බැලට ගත්තම හරි එක. මේ ගන්නට. ඒකත් මහගන්න. නිකම් මෙහුමක් දාගන්නේ. එහෙට මෙහෙට යන්නේ හින්දා. ඊපස්සේ මේ දෙක මල්ල දෙකට මැදින් තියලා මහන්න තියෙනවා. මේ විදිහට. තමයි මේක හැදෙන්නේ. මේ විදිහට. පිළිවෙලක් දාලා මහන බලමු. කොහොමද එන්නේ කියලා. මේ දවස් ටිකේ හරි කලබලයි. මේව හදාගන්න විදියක් නැහැ මේ වෙලාමයි. මේ ගොඩක් ක්ලිප් හදලා එවන්න දුන්නා මට මේ ඒ හින්දා මේ අමාරු කරගන්න වෙලා තිබුණේ නැහැ. මේ දවස් ටිකේ වීඩියෝ එකක් දෙන්නේ නැහැ. මේව කර හිටියා. අද ඉතින් කරන ගමන් මේ දාන්න හිතුනේ හින්දායි මේ මම දෙන්නේ.
කාරයට මහට තියෙන මේ විදියට. විදියට. දාන මේක මැදටත් අල්ලලා වැඩ ටිකක් තියෙනවා. ඉතින් මෙහෙම කරන්න ඕනේ. හැකියෙන් කරන්න බෑ මේවා. කලබලයට. මම නිමාවක් ගන්න ඕනේ. හොඳයි. බලමු හිමීට. මේ විදියට ගම් ගහලා අලවන්න තමයි තියෙන්නේ මොකට. මේ විදියට. මේකටත් අලව ගන්න ඕනේ පොඩ්ඩක්. මලියම් පොඩි පොඩි දේවල් හරි කරදරයි. සියුම් මේවනේ. මේවා කරන්න ගියාම අපේ අතපයත් පිච්චෙනවා ඉතින්. රස්නෙට. විදියට තමයි හදාගන්නේ. මේක මම හදලා ඉවරලා තව මම කරගෙන යනවා. වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඒකට මම දිගටම කරගෙන යන්න ඕනේ මේක. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.